අද අපි කතා කරන්න යන්නේ K2+ combo 3D printer එකේ machine training එක කොහොමද ඔයාලට දෙන්න කියලා. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා machine එක on කරන්න කලින් ඔයාලගේ electric power safety එක බලන්න ඕනේ. අනිවාර්යෙන් ඒක බලලා තමයි ඔයාලා machine එකක් මේ machine එක නෙමෙයි ඕනම machine එකක් ඔයා on කරන්න ඕනේ. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාගේ cable එකේ ප්‍රශ්න තියෙනවද issues තියෙනවද? මීයෝ වගේ ඉන්නවනේ. එහෙම කාලා තියෙනවද? ඒවා හැමදේම බලලා තමයි ඔයා මැෂින් එක ඉස්සෙල්ලාම ප්ලග් කරන්න ඕනේ. එහෙම කරලා ඔයාට මේ මැෂින් එකේ පිටිපස්සේ තියෙන පවර් ස්විච් එකක්. ඒකෙන් ඔයාට පුළුවන් on off කරන්න. මෙහෙම ලයිට් එක පත් වෙනවා. ඔයාට on වෙලා තියෙනවා නම් ඊට පස්සේ ඔයාගේ ඩිස්ප්ලේ එකේ ඔයාගේ පවර් එක normal ෆෝන් එකක් on කරන විදිහටම ඔයාගේ පවර් එක on වෙන විදිහ ඔයාගේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. එහෙම වුණාට පස්සේ මුකුත් කරන්න යන්න එපා. ඔයාගේ මැෂින් එක on වෙනකන් ඉන්න. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි on වුණාම බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ බල්බ් එකක් වගේ එකක් ඔයාලට මේ මැෂින් එක පේනවද දන්නේ. මේම ලයිට් එක on off කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ පළවෙනි ඉන්ටර්ෆේස් එක මේ වගේ තියෙන්නේ. ඔයාලට මම ෆයිල් වලට යන ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මේ ලෝග් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ ෆයිල් එක යන විදිය බලා ගන්න පුළුවන්. යන තැන ලොකේෂන් එක. නැත්නම් මෙන්න මෙතන තියෙනවා ෆයිල් කියලා එකක්. ඒකෙන් ගිහලා බලා ගන්නත් පුළුවන්. ඉස්සලාම ඉන්ටර්ෆේස් එක මෙහෙම තියෙන්නේ. ඔයාලට CFS යුනිට් එකටත් යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ CFS මේ මෙතන තියෙන එක ක්ලික් කරාම ඔයාලට යන්න පුළුවන් ඒ තැනට. නැත්නම් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ ඉරිත ඇල් තුන ක්ලික් කරාම එතන මේ ෆිලමන්ට් කියන ටැබ් එක ක්ලික් කරාම ඔයාලට ෆිලමන්ට්ස් කියන ටැබ් එකට යන්න පුළුවන්. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉරිත ඇල් තුන ගාවට ගිහිල්ලා මෙන්න මේ පළවෙනි ටැබ් එක ක්ලික් කරන්න. එතකොට එයා කරන්නේ XYZ කියන හෝම් එක කැලිබ්‍රේට් කරනවා. ඔයා මැෂින් එක on කරාට පස්සේ පළවෙනියට මෙන්න මේක කරන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ XY කියන මැද හෝම් එක දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් XY හෝම් එක කොහොමද කැලිබ්‍රේට් වෙන්නේ කියලා මැෂින් එකේ. ඊළඟට ඔයාලට පුළුවන් මේ Z කියන හෝම් එක මෙතන තියෙනවා. මේක දුන්නට පස්සේ තමයි අපි මේක දෙන්නේ. ඒක දෙන්න ඊළඟට Z access එක කොහොමද කැලිබ්‍රේට් වෙන්නේ කියලා බලන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදියට ෆිලමන්ට් එකක් ලෝඩ් කරගන්න විදිය තමයි CFS යුනිට් එකට. මෙන්න මේ ෆිලමන්ට් කියන එකට ගිහිල්ලා මෙතන ඔයා මෙන්න මේක තමයි අපේ K2+ print එකේ CFS යුනිට් එක. ඒ කියන්නේ ඔයාලට multi color use කරන්න පුළුවන් යුනිට් එක මේක. ඔයාලට මේකේ colors 4ක් දාන්න පුළුවන්. ඒ colors 4 තමයි අපි මෙන්න මෙතනින් setup කරගන්නේ. අපි දාන්නේ මොන colors 4ද මොන material එකද කියන එක setup කරගන්න මෙන්න මෙතනින්. මීට කලින් මම ඔයාලට ඉස්සෙල්ලාම CFS එකෙන් කොහොමද colors 4 දාන්නේ කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන setup කරන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. මම කිව්වා මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට filament tab එක open කරන්න පුළුවන්. නැත්නම් මේ CFS කියන එක මෙයා කරත් ඔයාලට filament tab එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයා load කරේ මේ පෙන්නන්නේ colors 4. ඔයාලගේ මේ CFS unit එකේ තියෙන colors 4. මෙතන පෙන්නනවා spool holder කියලා එකක්. ඒක ඔයාලට මේ CFS unit එකට අමතරව spool එක දාන මේ එකක් හම්බ වෙනවා. ඒ හෝල්ඩ් එකට දාලා තනි කලර් එකක් print කරගන්න පුළුවන්. දැන් ඔයා ගන්න මල්ටි කලර් එකක් ගත්ත කලර්ස් 4කින් print කරන්නනේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ කලර්ස් 4ට ඔයා මේ refill කරන්න ඕනේ CFS එකේ කලර්ස් 4. අන්න ඒ ටික fill කරගන්න පුළුවන්. ඔයා මේකට sense එකෙන් ගත්තට පස්සේ ඔයාගේ filaments එක මේ CFS unit එකේ මේ වගේ light එකක් පත් වෙනවා. filament එක එයා හරියට read කරගත්තා. ඊට පස්සේ මෙන්න මේක visible වෙනවා. මෙතන pencil එකක් වගේ තියෙන. අන්න ඒක visible වෙනවා. ඔය filament එක හරියට ගත්තේ නැත්නම් මෙන්න මේ pencil වගේ එක hide වෙලා තියෙනවා. එතකොට ඔයාලට ඒක edit කරන්න බෑ. මෙන්න මේ වගේ තියෙද්දි ඔයාලට edit කරන්න පුළුවන්. මෙන්න මේක open කරලා මෙන්න මේ brand කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ brand එක. ඔයා ගන්න filament එක Creality ද Epson ද මොකක්ද කියන එක මම recommend කරනවා ඔයාලට Creality brand එකෙන් use කරන්න කියලා. ඊට පස්සේ type කියන එක තියෙනවා. ඒ type කියන එකේ ඔයා ගන්න ඕනේ ඔයා PLA එකක්ද පාවිච්චි කරන්නේ, PETG එකක්ද, ABS එකක්ද මොකද්ද පාවිච්චි කරන්නේ material එක දාන්න.
ඊට පස්සේ ඒකේ සබ් කැටගරි එක තියෙනවා. හයිපර් PL එකක්ද ගන්න නැත්නම් ඔයා එන්ඩ් ෆාස්ට් PL එකක්ද? ඒ මොකක්ද ගන්න PL වර්ගය කියන එක ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ කලර් කියන එක ඉස්සරහා තියෙනවා. ඔයාට මේ පොඩි පෙන්සිල් එක. ඒක ක්ලික් කරාම ඔයා දාන මැටීරියල් එකේ කලර් එක ළඟින් යන කලර් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. ළඟින් යන කලර් එකක් දැම්මහම ඔයා දෙන මැටීරියල් එකට ටෙම්පරේචර් එක මෙයා ඔටෝ ගන්නවා. ඊට පස්සේ ඔයාට තියෙන ඕකේ කරන්න. දැන් ඔයාලා හිතන්නකො මේ තියෙන එක ඔයාට වැරදිලා හරි ආයි වෙනස් කරන්න ඕන නම් ආයි ගිහලා වෙනස් කරන්න පුළුවන්. නැත්තම් මේක රීසෙට් කරාම ආයි මුලින් ඉඳන්ම එන ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ බෑක් එකට ගිහලා ওই විදියට කලර්ස් 4 ඔයාලට මේකේ ලෝඩ් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයා ෆිලමන්ට් එකක් දාන්න කලින් බලා ගන්න ඕන දේවල් තියෙනවා. ඔයා බිගිනර් කෙනෙක් නම් ඉස්සෙල්ලාම 3D printers වලට අලුත් කෙනෙක් නම් ඔයාට තාම ෆිලමන්ට් වලට knowledge එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට ගහලා තියෙනවා මෙන්න මේ ෆිලමන්ට්ස් වල මොකක්ද මැටීරියල් එක කොච්චර weight එකක් තියනවද එතකොට ඒකේ ටෙම්පරේචර් එක කොහොමද කියලා ඔයාලට මේ ෆිලමන්ට් බොක්ස් එකෙත් ගහලා තියෙනවා නැත්නම් මේ රීල් එකේ මේ ස්පූල් එකෙත් ගහලා තියෙනවා. ඔයාලා තාමත් දන්නේ නැත්නම් ඔයාලගේ print එකට මොන වගේ ෆිලමන්ට්ද use කරන්න කියලා ඔයාලට පුළුවන් අපේ ෆිලමන්ට් ට්‍රේනින් වීඩියෝ එකක් කරා YouTube එකේ ඒක බලන්න පුළුවන් Theatre Sri Lanka YouTube channel එකේ. එතකොට ඔයාලට ඉස්සලාම කරන්න තියෙන ෆිලමන්ට් එකක් දාන්න කලින් ඔයාලට මේ වගේ කට එකක් හම්බ වෙනවා. ඒ කට එකෙන් ඇන්ගල් එක අංශක 45කට මෙන්න මෙහෙම කට් කරන්න ඕනේ. මෙහෙම කට් කරලා ෆිලමන්ට් එක මේ අතට ලෝඩ් කරන්න ඔයාලගේ CFS යුනිට් එකට. ඊට පස්සේ මේක මෙන්න මේ අතට මේ විදියට දාන්න. මෙච්චරක් දැම්මම ඇති. එයා ඔටෝ ගන්නවා. ඔයාගේ හැම ෆිලමන්ට් එකක්ම මේ විදියට තමයි මුලින්ම ඔයා අංශක 45ක ඇන්ගල් එකට කට් කරා. ඊට පස්සේ ෆිලමන්ට් එක මේ විදියට ලෝඩ් කරන්න. මෙතනින් පල්ලෙහාට පොඩි ප්‍රමාණයක් දුන්න ගමන් සෙන්ස් එකෙන් එයා ඇදලා ගන්නවා. දැන් මේක ගත්තේ නැත්තේ මෙයා තාම වැඩ කරන නිසා. තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් ගොඩක් අය එන ප්‍රශ්න තියෙනවා අලුත් අයට. ඔයාලා ෆිලමන්ට්ස් තෝරගන්නකොට PLA නම් තෝරගන්නේ කලර්ස් 4 අනිවාර්යයෙන්ම PLA මැටීරියල් එකෙම වෙන්න ඕනේ. ඒක ඔයාලගේ තියෙනවා සෙක්ෂන් CRPLA තියෙනවා, Hyper PLA, End PLA. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ සීරියස් එකේ මොකක් වුණත් PLA වුණා නම් ඔයාට ඔයාගේ ඔබ්ජෙක්ට් එකේ කලර්ස් 4 යූස් කරන්න පුළුවන්. හැබැයි PLA, ABS, PLA, PEG, ABS ඒ වගේ මැටීරියල් වෙන ඒවා ඔයාලට එකට තියලා print කරන්න බෑ. මොකද ඒකේ ටෙම්පරේචර් වෙනස් නිසා ඔයාලට එකට print කරන්න බෑ. හරි. දාලා තියෙන ABS. ඒතර මම ABS කියන එක වෙනස් කරලා ඉවරලා ඕකේ දෙනවා. හරි. දැන් ඔයාගේ පළවෙනි ලේයර් එක වදින ඔබ්ජෙක්ට් එකේ මෙන්න මේ ABS කියන රෙඩ් කලර් එක නම් ඒක දීලා ඔයා ඉස්සලාම ලෝඩ් කියන එක දෙන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් අර නොසෙල් එකේ ඉතුරු වෙලා තියෙන ටික ක්ලීන් වෙන විදිහ. සාමාන්‍ය අපි මේ ලෝඩ් කියන එක දෙන්න නොසෙල් එකේ ක්ලීන් ඉතුරු වෙලා තියෙනවා නම් කලින් මැටීරියල් එක අන්න ඒ ටික එයා හීට් කරලා අයින් කරන එක තමයි කරන්නේ. අලුත් මැටීරියල් එක ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලෝඩ් කියන එක දුන්නාම කොහොමද අපි කියන්නේ සාමාන්‍ය එක්ස්ට්‍රූඩ් වෙනවා කියලා. කොහොමද එක්ස්ට්‍රූඩ් වෙන්නේ ෆිලමන්ට් එක කියලා බලා ගන්න පුළුවන්. එයා ඉස්සෙල්ලාම එයාගේ මෙතන පෙන්නනවා හීට් වෙනවා. ඒ කියන්නේ නොසෙල් එක එයාගේ ටෙම්පරේචර් එකට හරියන්නේ හීට් වෙනවා. ඒක හීට් වුණාට පස්සේ තමයි එයා එක්ස්ට්‍රූඩ් කරන්නේ. ඔය විදිහට එයා මැටීරියල් එක අරගෙන ඉවරලා අතන නොසෙල් එකෙන් කලින් print කරපු කලර් එක එයා ක්ලීන් කරලා දෙනවා. ඔය විදිහට ඉස්සලා තිබ්බ කහ පාට එක එයා කටයකින් අතුලට කයින් කරලා දැන් ගන්න ෆිලමන්ට් එක එයා ගන්නවා. දැන් ඔයාලා හිතන මේ කලර්ස් 4 දාලා ඔයාට මේ ෆිලමන්ට් එක දැන් අයින් කරන්න ඕන. අයින් කළා වෙන කලර් එකක් දාන්න. ඔයාලට දාන්න අවශ්‍ය වෙන ට්‍රේ එකේ තියෙන ෆිලමන්ට් එක මෙතනින් සිලෙක්ට් කරන්න. පළවෙනි එක අයින් කරන්න ඕනේ, දෙවෙනි එක අයින් කරන්න ඕනේ කියන එක සිලෙක්ට් කරන්න. දැන් මට දෙවෙනි එක නම් අයින් කරන්න ඕනේ. මම මේ කලර් එක සිලෙක්ට් කරලා දැන් මෙන්න මෙතන තියෙනවා අන්ලෝඩ් කියලා එකක්. අන්ලෝඩ් කියලා තියෙන එක දුන්නාම එයා කරන්නේ ආයි hear nozzle එක හීට් කරලා ඉවරලා රිවර්ස් වෙනවා ෆිලමන්ට් එකට.
දැන් මම ඒ කලයක ක්ලික් කරලා මෙන්න මේ අන්ලෝඩ් කියන එක දුන්නාම එයා ආයි කරන්නේ මෙන්න මෙතන නොසල් එක ආයි හීට් කරගන්නවා 260. ඒ කියන්නේ ඔයගේ ෆිලමන්ට් එකේ ටෙම්පරේචර් එකට හීට් කරලා ආයේ රිවර්ස් වෙනවා ඔයාගේ මැටීරියල් එකට. එක රිවර්ස් වෙනවා ඔයාට අවශ්‍ය නැත්නම් ඒක. ඊට පස්සේ මේක ඔක්කොම රිවර්ස් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ෆිලමන්ට් එක හිමීට කරකවලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට ෆිලමන්ට් එක අයින් කරගන්න පුළුවන්. ඊළඟට මේ ටැබ් එකේ මොකද කරන්න යන්න එපා. ඊළඟට මේ කොනේ එකේ තියෙනවා කැලිබ්‍රේෂන් කියලා ටැබ් එකක්. ඔයා මාසයකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි මෙන්න මේ ටික් 4 දාලා මෙන්න මේ ස්ටාර්ට් කියන එක දෙන්න. ඒක හොඳයි ඔයාගේ ප්‍රින්ට් ක්වොලිටි එක වැඩි කරගන්න. එතකොට ඒක ෆිනිෂින් එකක් ගන්න පුළුවන් ප්‍රශ්න අඩු වෙනවා. එතකොට මේක ස්ටාර්ට් කරාට පස්සේ මේක මොකොත් කරන්න එපා. පවර් ඔෆ් කරන්න මොකොත් කරන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම රන් වෙලා ඉවර වෙන්න දෙන්න ප්‍රොසෙස් එක. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙන්න මේකට ෆයිල් වලට ගියාම ඔයාලා software එක හරහා Wi-Fi through දෙන printer ඒ කියන්නේ ඔයාගේ model ටික මෙතන බලා ගන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන logo එක click කරාම එතනින් යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ පල්ලෙහාට arrow key එකෙන් ගියාම ඔයා මෙච්චර කල් දාපු print ටික බලා ගන්නත් පුළුවන්. print එක මෙතනින් දෙන්න පුළුවන්. මෙන්න මේම click කරලා ඔයාට අවශ්‍ය colour එක මෙතනින් select කරන්නත් පුළුවන්. select කරලා ඉවරලා මේ tick දෙක දාලා print කියන එක දෙන්න. ඔයාලට පස්සේ කාලේ ආයි මේකේ තව copies ගන්න ඕන නම් ආයි click කරලා ඉවරලා ඒ විදියට අවශ්‍ය material එක දාලා දෙන්න. දැන් මෙතන පෙන්වන්නේ නැත්තේ material. මම මේක software එකෙන් දීලා තියෙන්නේ ABS කියන material එක. එතකොට මම ABS කියන filament එකක් load කරලා නැති හින්දා තමයි එයා පෙන්වන්නේ නැත්තේ. PEG PLA කියන ඒවා තෝරන්න දෙන්නේ නැහැ. ඔයා software එකෙන් ABS කියන එක තෝරලා තියෙනවා නම්. එතකොට මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් print වෙන time එක gram කොච්චරක්ද ඒ ටික මෙතනින්ම බලා ගන්නත් පුළුවන්. නැත්නම් software එකෙන් බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන USB කියන tab එක තියෙනවා. ඒකෙන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මොකද්ද USB port එක ගහන තැන. ඔයාට pen එකක් ගහන්න පුළුවන් මෙතන. ඒ pen එක ගැහුවට පස්සේ මෙන්න මේ tab එකේ තමයි ඔයාගේ file ටික පෙන්වන්නේ. ඒ pen එකට දාලා තියෙන file ටික පෙන්වන්නේ. මේකෙන් ඔයාලට pen එක හරහා මේ machine එකට ඒක save කරලා දෙන්නත් පුළුවන් print එක. නැත්නම් pen එක ගහලා තියෙද්දි print එක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන printed කියන tab එකෙන් තියෙන්නේ ඔයා මෙච්චර කල් ගහපු ඒවල history බලා ගන්න පුළුවන්. ඔයා print කරන්න ගිහිල්ලා නැවැත්තේ මොනවද? එතකොට print වෙලා ඉවරුනේ මොනවද කියන ඒවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එච්චර තමයි මේ ටැබ් එකෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන setting කියලා එකක් තියෙනවා. මෙන්න මේ network කියන එකට ගිහිල්ලා ඔයාට Wi-Fi එක access කරගන්න දෙන්න. ඔයා දෙන Wi-Fi එක මොකද්ද කියන access එක දෙන්න තියෙනවා. ඔයා දෙන්නේ 5 එකේ 5G ද එතකොට නැත්නම් dialog 4G ද මොකක්ද? ඒ මේ machine එකට දෙන Wi-Fi එකම තමයි ඔයාගේ device එකට දෙන්න. ඒ කියන්නේ local network එකේ තියෙනවා. ඔයා hotspot දෙනවා නම් ඔයාගේ phone එකේ එකම device එකෙන් දෙන Wi-Fi එක තමයි මෙයා ගන්න. නැත්නම් ඔයාලට software එකෙන් ඔයාගේ machine එක පෙන්වන්න නැතුව යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා account කියලා එකක්. මේ account කියන එක මෙතන මම පෙන්නන්නම්. මෙන්න මෙහෙම QR code එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් Creality Cloud කියන app එක phone එකකින් Android වලට Mac එකට දෙකටම පුළුවන්. iPhone වලට දෙකටම පුළුවන්. Creality Cloud කියන app එක download කරලා ඒක account එකක් create කරන්න. create කළ මේ QR එක scan කරලා පස්සේ ඔයාට මේ machine එක යම් තාක් දුරට control කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට print එක බලන්න පුළුවන්, print දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මෙන්න මෙතන tab එකෙන් ඔයාට මේ maintenance කියලා එකක් පෙන්නනවා. මෙන්න මේකෙන් ඔයාට අප්ඩේට් ඒ කියන්නේ ඔයා මේන්ටේන් කරන්න ඕනේ මොනවද කියන ඒවා පෙන්නනවා. ඒක කරන්නේ කොහොමද කියන ඒවාත් පෙන්නනවා. මේවට ගියාම මේ QR එක ස්කෑන් කරාම මේ මේන්ටේන් එක කොහොමද කරන්න කියලා කරනවා. හැබැයි වොරන්ටි පීරියඩ් එකේ කරන්න යන්න එපා. ඔයා වොරන්ටි එකෙන් පස්සේ ඔයාට මේ වගේ මේන්ටේන්ස් ආවොත් ඔයා කරන්න යන්න. ස්කෑන් කරාම ඔයාට ෆෝන් එකෙන් උනත් කන්ට්‍රෝල් කරන්න, print දාන්න, බලන්න, ඔයාගේ මේ print එක යන විදිය බලන්න උනත් පුළුවන්. ඒ බලන්න මේකේ කැමරාවක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති කැමරාවක් තියෙනවා. ඒ කැමරාවෙන් ඔයාලට පුළුවන් print වෙන්නේ කොහොමද කියන එක බලන්න. එතකොට මේ print වෙන එකේ වීඩියෝ එක timescape වීඩියෝ එකක් වුණත් ඔයාලට ඔයාගේ ලැප් එකේ තියෙන software එක හරහා download කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ටික තමයි mainly ඔයාට print එකක් දාගන්නකොට අවශ්‍ය වෙන දේවල්. හැබැයි ඔයාට තියෙනවා දවස ගානේ හරි මාස ගානේ හරි සතිය ගානේ හරි මේකේ කරන්න දෙයක්.
ඒ තමයි ඔයා මැෂින් එක මෙන්න මේක අනිවාර්යයි. පොඩි ළමයි යූස් කරනවා නම් අලුත් කෙනෙක් නම් මේ 3D printers වලට. ඔයා මැෂින් එක රන් වෙනකොට මේ XY කියන මේ හෙඩ් එක මේ ටික මේ බෙඩ් එක මේ ටික අල්ලන්න කරන්න යන්න එපා මැෂින් එක රන් වෙන අතරතුර. ඊටත් එහා මෙතන නොසෙල් එක මේ බෙඩ් එක මේවා අල්ලන්න යන්න එපා. මේවා 300ට වගේ හීට් වෙනවා print වෙනකොට. එතකොට මේ බෙඩ් එක 100ට වගේ යනවා. එතකොට ඒවා අල්ලන්න කරන්න යන්න එපා. ඒවා හීට් වෙන පාට. ඔයාට මැෂින් එකේ රිපෙයාර් එකක් නම් පවර් එක ඔෆ් කරලා ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයා print එකක් දානවනේ. දැන් ඔයා හිතන අද ඔයා print එකක් දැම්ම කියලා. ඒ print එක ඉවර වුණාට පස්සේ ඔයාට මේ බෙඩ් එක ක්ලීන් කරන්න වෙනවා. අනිවාර්යෙන් ක්ලීන් කරන්න. එතකොට ඔයාගේ ඊළඟ print එකේ quality එක වැඩි කරගන්න. එතකොට finishing එක ඒව හැම දෙයකටම මේක බලපාන. ඔයා සතියකට සැරයක්වත් මේ මැෂින් එක ක්ලීන් කරන්න. දවස ගානේ කරනවා නම් ඔය වැඩ කළ ඉවර වෙලා කරනවා නම් හොඳයි. එහෙම බැරි කෙනෙක්ට සතියකට සැරයක්වත් ඔයාගේ මැෂින් එක ක්ලීන් කරන්න. මාසයකට සැරයක් මම ඔයාලට කිව්වා අර කැලිබ්‍රේෂන් කියන එක දෙන්න ඔටෝ ලෙවලින් කරන එක. ඒ ටික දෙන්න ඔයාගේ print එකේ quality එක වැඩි කරගන්න පුළුවන් දෙයක් තමයි ඒ කැලිබ්‍රේෂන් කරන එක. ඒ ටික තමයි ඔයාලට mainly මේ මැෂින් එකේ කරන්න තියෙන වැඩ ටික.